හිටපු ජනාධිපතිතුමා අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විජේරාම යවුගේ නිල නිවසෙන් පිටත් වෙනවා රංගල්ල මැදමුලන නිවස දක්වා. මට මේ වෙලාව කියන්න තියෙන්නේ 88 89 JVP එක අයව මැදමුලන ගෙදර දාගෙන තමයි ආරක්ෂා කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. අමතක නම් එක පොඩ්ඩක් මතක් කරලා බලන්න. ජිනීවා JVP කට්ටිය වෙනුවෙන් ජිනීවා ගිය එකම කෙනෙක් ඉන්නවා නම් ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඊට පස්සේ ආණ්ඩුවක් අපි එකතු වෙලා හැදුවා 2005 JVP එකත් එක්කලා. ඒ වෙලාවේ ඇමති තනතුරු දීලා තමන්ට උදව් කරව මිනිස්සුන්ට වැඩ කරන්න, ඒ කියන්නේ තමන්ගේ ජනතාවට වැඩ කරන්න ඒ තත්ත්වයන් ඔක්කොම හදලා දුන්නා මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ වගේ මනුස්සකම තියෙන මිනිස්සෙක්. එහෙම නැතුව කායෙන්වත් පුද්ගලිකව පරිගන්තේ මේ 3-2 බලවල් මෙහෙම නෙමෙයි. පුළුවන් තරම් උපරිම බලයක් තිබ්බ මිනිස්සෙක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ මාට අනවශ්‍ය විදිහට පරිගත්තේ නැහැ කායෙන්වත්. කවුරු හරි හිතනවා නම් මේකේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වටලා ඒ කඳුර වටලා නාම රාජපක්ෂ මැතිතුමාට ඒකේ බලපෑමක් ඇවිල්ලා මේක සුණු විසුණු වෙලා යයි කියලා ඒක එහෙම වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. මොකද අද තානාපතිවරු චීන තානාපතිවරු මේ ඉන්නේ නිකන් වැදගත් නැති මිනිස්සෙක් නම් එහෙම බලන්න එනවද? ඒව ගැන පොඩ්ඩක් කල්පනා කරන්න.